හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන අද අරන් ආවේ කෙලින්ම ෆුඩ් චැලෙන්ජ් එක. මේ චැලෙන්ජ් එක කරන්නේ කාටද කියලා මම වීඩියෝ එක ඉස්සරහට කියන්න. එන වැඩි කතාවක් නැහැ යම් වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මොකද notification එකක් එනවනේ ඔයාලගේ phone එකට. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඉතින් අද මම කරන්නේ ගුලි challenge එක. ගුලිය මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. මේ චැලෙන්ජ් එක කරන්නේ නෝරි ප්‍රොඩක්ෂන් එකේ බෙමියටයි යහන්ටයි. ඉතින් ඔයාලා දෙන්න මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ඒ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරන්න. එහෙනම් අද මම පෙන්නන්නම් මොනවද මේ ගුලි කියලා. නෑ. අද මම කන්න යන ගුලි කියලා. ඉතින් ඔයාලා දෙන්න මතක තියාගන්න ඕනේ. මම මේ ගුලි කිව්වට ගුලි විතරක් නෙමෙයි. ඔයාලගේ ප්‍රධාන පානයක් තියෙනවානේ මයිලෝ. අන්නේ මයිලෝ එකයි මෙන්න මේ මං කන ගුලි දෙකක් ඔයාලා කන්න ඕනේ. මම කන්නේ එකයි. ඔයාලා මේ ගුලි දෙකක් කන්න ඕනේ. මයිලෝ එක පැකට් එකයි ගුලි දෙකයි. ඉතින් මං ගාව තියෙනවා මයිලෝ එක. මේ පේනවනේ. ඔය තියෙන්නේ මගේ මයිලෝ එක. දැන් බලන්න ඇති ගුලි මොනවද කියලා නේ. පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ ගුලි කහ පාට ගුලි නෙමේ කළු පාට ගුලි. ඉතින් බෙමිය මල්ලි මේවා තමයි ඔයාලට කන්න දෙන්නේ. එහෙනම් මේ මයිලෝ එක බීලා මේ ගුලිය කාලා පෙන්නන්න ඕනේ. මේ එක ගුලියක් නෙමෙයි ගුලි දෙකක් තියෙනවා දෙකම කාලා පෙන්නන්න ඕනේ ඔයාලා. එහෙනම් යාළුවනේ අපි පටන් ගමු චැලෙන්ජ් එක. මේ තියෙන කළු පාට ගුලි. ඔයාලා හිතන්නේ මේක කහ පාට ගුලියක් කියලා? නෑ මේ කළු ගුලි. ඉතින් කියන්න ඕනේ මොනවා හරි ෆුඩ් චැලෙන්ජ් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම අරන් ඉන්නවා. මයිලෝ එක නම් මරු. මම මේක ෆ්‍රිජ් එකේ තියලා ගත්තේ මේ කූල් වුණාම තවත් රහයි. ඉතින් කියන්න ඕනේ මොකුත් කියන්නේ නෑ. ගුලිය කාලේ ඉවරයි. මයිලෝ එක තමයි තියෙන්නේ. මේකේ මං ගුලි ගත්තේ මේ ඇත්තම කියනවා නම් කඩෙන් ගෙදර හදපුවා නෙමෙයි. මේ චූටි ගුලියක් වුණා රුපියල් 25. එහෙනම් ඉතින් මගේ චැලෙන්ජ් එක මෙතනින් ඉවරයි. මයිලෝ එකත් බීවා ගග්ගලෙක් කෑවා. එහෙනම් යාළුවනේ මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අදට වීඩියෝ එක ඉවරයි. හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යෙන් බෙමියටයි එහාන්ටයි බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා ඔයාලගෙන් ඉල්ලනවා.